අයිබෝවන් සමීර විධානගෙදර YouTube නාලිකාවට ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. අද දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඊටාම වැදගත් ඒ වගේම අද වෙනකොට ලෝකයේ පුරුල් වශයෙන් සාකච්ඡා කරන මාතෘකාවක්. ඒ තමයි රාජ්‍ය ඒ රාජ්‍යයට ගෝලීයකරණය නිසා අත්පත් වෙලා තියෙන ඉරණම. දැන් අපි මෙතනදී හඳුනාගත යුතු ප්‍රධාන කාරණා දෙකක් තියෙනවා. පළවෙනි කාරණාව තමයි ගෝලීයකරණය කියන්නේ කුමක්ද? ඊළඟට ජාතික රාජ්‍ය කියන්නේ මොකක්ද කියන කාරණා. 15 වන සියවසේදී යුරෝපා පුනරුදයක් සමග යුරෝපයේ පැවති වැඩවසම් පාලනය ඒ විතරක් නෙමෙයි යුරෝපයේ තිබෙන ශුද්ධ රෝම අධිරාජ්‍ය බිඳ වැටෙන්න පටන් ගන්නවා. ඒ වගේම 1618 ඉඳන් 1648 දක්වා 30 අවුරුදු යුද්ධයක් යුරෝපයේ ක්‍රියාත්මක වෙනවා. 1648 30 අවුරුදු යුද්ධය අවසන් වීමත් සමග වෙස්පෝලියානු සාම ගිවිසුමෙන් ජාතික රාජ්‍ය නිල වශයෙන් පිළිගැනීම සිදු වෙනවා. මුලින්ම ඇති වෙන්නේ භෞතික රාජ්‍ය. ඊට පස්සේ තමයි ඒකේ සමාජ විද්‍යා අර්ථකථනයේ විදිහට අපි හඳුනා ගන්නවා ඒක ජාතික රාජ්‍ය කියලා. දැන් මේ ජාතික රාජ්‍ය, ඒ කියන්නේ ලෝක දේශපාලනයේ බලවත්ම ඒකකය තමයි මේ ජාතික රාජ්‍ය කියලා කියන්නේ. නිශ්චිත දේශ සීමාවක් තියෙනවා. ඒ වගේම ජාතික පදනමක් තියෙනවා. ආණ්ඩුව ස්වාධිපත්‍ය බලය කියන අංග ලක්ෂණ හතරෙන් සැදුම්ලත් සුවිශේෂී රාජ්‍යයක් විදිහට තමයි මේ ජාතික රාජ්‍ය හඳුනාගන්නේ. ඒතර මේ ජාතික රාජ්‍ය තුළ ස්වාධිපත්‍යයත් එක්ක අති දැවැන්ත බලයක් තියෙනවා. පුද්ගලයාට අවවාද කිරීමේ පටන් මරණීය දණ්ඩය දක්වා ඕනෑම තීරණයක් දීමේ හැකියාව රාජ්‍යයට තියෙනවා. ඒ කියන්නේ රාජ්‍ය බලය අසහායයි අසීමිත කිරීම මේ හරහා වෙලා තියෙනවා. يعني ජාතික රාජ්‍ය කියන අති ප්‍රබලයි. හැබැයි මේ පසු කාලීන වෙනකොට ලෝකේ අපි කියන ජාත්‍යන්තර දේශපාලනය ඇති වෙනවා. අද ඒ ජාත්‍යන්තර දේශපාලනයත් අපිට හිතා ගන්න බැරි තත්ත්වයට ගමන් කරලා ඉවරයි. ඒ කියන්නේ ජාතික රාජ්‍යයන් තමයි ජාත්‍යන්තර දේශපාලනයේ ප්‍රධාන ක්‍රියාදාරය බවට පත් වෙන්නේ. හැබැයි මේ කතන්දරය වෙනස් වෙලා තියෙන්නේ අද වෙනකොට රාජ්‍යයන්හි දේශ සීමා කියන කාරණාව අවදගත් කොට සැලකීම සිදු වෙලා තියෙන හින්දා. ඇයි මේක වුනේ? අන්න එතෙන් තමයි අපිට ගෝලීයකරණය වැදගත්. අපි ගෝලීයකරණය කියලා කියන්නේ මුළු ලෝකෙම එකට බැඳීම. විශ්ව ගම්මානය කියන සංකල්පය. ඒ කියන්නේ මුළු ලෝකෙම අපිට ගමක් වගේ හරි ලස්සනයි. ඒ කියන්නේ මේක තනි ලෝකය තනි විදිහට ගන්න පුළුවන්. ඒ කියන්නේ ලෝකයේ අතමුලක්සේ කියලා අපි කියන්නේ. ලෝකයේ අතමුලක්සේ. ඒ තරම් ලෝකයේ එකිනෙකට බැඳිලා තියෙන්නේ. සංස්කෘතික වශයෙන්, සමාජ වශයෙන්, ආර්ථික වශයෙන්, දේශපාලන වශයෙන් මානව සම්බන්ධතා බැඳිලා තියෙනවා. මේ මානව සම්බන්ධතා බැඳීම හරහා මේ තොරතුරු තාක්ෂණය හරහා මේ රාජ්‍යයන්හි දේශ සීමාව කියන එක අවදගත් සංකල්පයක් බවට පත් වෙලා. ඒ සියල්ලටම වඩා වැදගත් වන කාරණාව බවට පත් වෙන්නේ මේ ජාතික රාජ්‍යයට අත් වූ ඉරණම. අපි දන්නවා දෙවන ලෝක යුද්ධය අවසන් වෙනකොට ලෝකේ ප්‍රධාන බලකඳවුරු දෙකක් ඇති වුණා. ඒ තමයි ඇමරිකාව ප්‍රමුඛ ධනවාදී බලකඳවුර, රුසියාව ප්‍රමුඛ සමාජවාදී බලකඳවුර. මේ කඳවුරු දෙක අතර අති දැවැන්ත සීතල යුද්ධයක් තිබුණා. හැබැයි 1991 වෙනකොට සෝවියට් රුසියාව ප්‍රමුඛ සමාජවාදී බලකඳවුර බිඳ වැටෙන්න පටන් ගත්තා. එය කොටස් වලට වෙන් වෙලා යන්න පටන් ගත්තා. තවදුරටත් ඒ අර සීතල යුද්ධය අවසන් වෙලා ඇමරිකාව ප්‍රමුඛ ධනවාදය ජයග්‍රහණය කරන්න පටන් ගත්තා. මේ කතන්දරයත් එක්ක ලෝකයේ පුරාම ධනවාදයේ නිරුපද්‍රිතව ගමන් කරන්න ගත්තා. බලාපොරොත්තු නොවුණු ආකාරයට බහුජාතික සමාගම් බලවත් වෙන්න පටන් ගන්නවා. ඒ විතරක් නෙමෙයි ගෝලීය සංවිධාන බලවත් වෙන්න පටන් ගන්නවා. ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ඒ වගේම ලෝක වෙළඳ සංවිධානය ඇතුළුව ඒ විතරක් නෙමෙයි බහුජාතික සමාගම් විශාල වශයෙන් ලෝකේ බලවත් වෙනවා. ඒවට දේශ සීමා කියන එක වැදගත් කොට සැලකෙන්නේ නැහැ. ගෝලීය ප්‍රාග්ධනයක් එක්ක බැඳෙනවා. මෙන්න මේ කතන්දරයත් එක්ක ජාතික රාජ්‍ය සම්පූර්ණයෙන් අවසන් කියන කාරණාව තමයි ජිම් මාරි ගෙහෙන්නෝ කියන විචාරකයා දේශපාලන විචාරකයා විසින් පැහැදිලිව ප්‍රකාශ කරනවා. ඒ කියන්නේ ජාතික රාජ්‍ය අවසන්. ඒ විතරක් නෙමෙයි තොරතුරු තාක්ෂණය අද රාජ්‍ය දේශ සීමා තරණය කරමින් ගිහිල්ලා තියෙනවා. මිනිස්සු අතර දැවැන්ත සම්බන්ධතා ඇති වෙලා තියෙනවා. ජන වර්ගයේ ජාතිය කියන සංකල්පෙට තිබුණු තැන වැඩක් වෙන්නේ නැහැ. ලෝකයේ විවිධ තැන්වල ශ්‍රම සංචලනයන් වෙන්න පටන් ගන්නවා. නිසා ගෝලීය වශයෙන් මේ ප්‍රවණතා ඇති වෙලා තියෙනවා. මේව පාලනය කිරීමේ හැකියාව ජාතික රාජ්‍යයට නැහැ කියන කාරණාව තමයි මෙහිදී කියන්නේ. ඇත්තටම ප්‍රායෝගික තත්ත්වයක් මේක. රටවල් අතර විනිවිද යෑම, රටවල් තව රටවල් හරහා ගමන් කිරීම, තොරතුරු ලබා ගැනීම
ඒ නිසා අද වෙනකොට ජාතික රාජ්‍ය සමහර ජාතික රාජ්‍යයන් තාම අසරණ තත්ත්වයටපත් වෙලා තියෙනවා. ඊළඟට තවත් වැදගත් ප්‍රධාන කාරණාවක් බවට පත් වෙන්නේ සුවිශේෂීම කාරණාවක් බවට පත් වෙන්නේ දැන් ඔය ඩේවිඩ් හෙල්පෙනි විචාරකයෝ ප්‍රකාශ කරනවා මේ ගෝලීය ප්‍රාග්ධනය කියන කාරණාව ඒ කියන්නේ ඒක මහා ප්‍රබල රාජ්‍යයන්ට පාලනය කරන්න බැරි තත්ත්වයක් තමයි පත් වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මෙවැනි තත්ත්වයක් තුල අද වෙනකොට ජාතික රාජ්‍ය කියලා කියන්නේ ඇත්තටම අර උපරි ජාතික ආයතනෙම තමයි ගෝලීය සංවිධානවල ඒජන්තවරු වගේ. රටක් ඇතුළේ තියෙන අපරාධ නීතියවත් අද ඒ රටට නිර්ණය කරන්න බැරි තත්ත්වයකටපත් වෙලා තියෙනවා. අද අපි වගේ රටවල් වල ප්‍රාග්ධනය පාලනය කරගැනීමේ හැකියාව නැති වෙලා තියෙනවා. මෙන්න මෙවැනි ස්වභාවයක් එක්ක ජාතික රාජ්‍ය අවදගත් ජාතික රාජ්‍ය අවසానයි කියන කාරණාව තමයි මේදී අපිට කියන්න තියෙන්නේ. නමුත් ඉතින් මේකේ තව වෙනස්කම් වෙලා තියෙනවා. දැන් අද වෙනකොට අර අපි බලාපොරොත්තු වෙනවා නැවත කලාප සංවිධාන රාජ්‍යයන් එකතු වෙලා පොඩි නැගී ඒ වගේ ස්වභාවිකුත් ඇති වෙලා තියෙනවා. නමුත් ඉතින් මූලික වශයෙන්ම ගෝලීයකරණය කරා ජාතික රාජ්‍යයන් නිල වශයෙන්ම අවසానයි කියන තර්කය ප්‍රවාදය අද ලෝකයේ බොහෝ දෙනෙක් පිළිගන්නවා කියන කාරණාව ඉතා වැදගත් වෙනවා. ඉතින් අපි තව දවසක තව ලස්සන තේමාවකින් අපි හමු වෙමු. ඉතින් ඔබ සියලු දෙනාටම ජයග්‍රාහී හෙටක් ප්‍රාර්ථනා කරමු.